ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකාර සහකාර තාක්ෂණික නොවන සේවා ගණයට අයත් උපදේශක නැත්නම් ඉන්ස්ට්‍රක්ටර් තනතුරෙහි 3 ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ 2025 විදිහට තවත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථාවක් ඔයාලට විවෘත වෙලා තියෙනවා මේ වෙද්දී. ඉතින් මම මේ අරගෙන තියෙන 2025 මැයි 30 වෙනිදා නිකුත් වුණ ගැසට් පත්‍රය. එතකොට ඒකේ තමයි මෙන්න මේ කියන තනතුරට බඳවා ගැනීම සඳහා තරඟ විභාගයට මේ විදිහට අයදුම් කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතකොට තනතුර වෙන්නේ මෙන්න මේක ශ්‍රී ලංකා රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ මේ ඉන්ස්ට්‍රක්ටර් තනතුරෙහි 3 ශ්‍රේණිය. එතකොට විවෘත ලිඛිත තරඟ විභාගයක් තියලා තමයි මේ තනතුර බඳවා ගැනීම කරන්නේ. සාමාන්‍ය දැනුම සහ බුද්ධි පරීක්ෂණය කියන ප්‍රශ්න පත්‍ර දෙකකින් මේ ලිඛිත විභාගය සමන්විතයි. එතකොට කියලා තියෙනවා මේ තනතුරේ තියෙන පුරප්පාඩු 8ක් පිරවීම සඳහා තමයි මේ බඳවා ගැනීම සිද්ධ කරන්න කියලා. ඊළඟට සේවා කොන්දේසි යටතේ කතා කරලා තියෙනවා මෙම තනතුර ස්ථිරයි විශ්‍රාම වැටුප් සහිතයි. ඒ වගේම මේ උපදේශක 3 ශ්‍රේණියට බඳවාගෙන වසර 3ක් ඇතුළත පළවෙනි කාර්යක්ෂමතා කඩයින් පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනි කියන එකත් කියලා තියෙනවා. ඊළඟට මේ භාෂා ප්‍රවීණතාවය ගැන කාරණා කීපයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් හතරවෙනි කාරණේ විදිහට දීලා තිනවා. ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්නේ මේකේ වැටුප එහෙම නැත්නම් මාසික සැලරි එක කීයද කියන එක. එතකොට මේ විදිහට තමයි ඒක දක්වලා තියෙන්නේ. ඉතින් මූලික නැත්නම් බේසික් එක දක්වලා තියෙනවා රුපියල් 52250ක් විදිහට. ඒකට තවත් දීමනා සහ වැටුප් වර්ධක වගේ දේවල් එකතු වෙලා මෙන්න මේ විදිහට අවසාන මාසික වැටුප විදිහට දක්වනවා රුපියල් 1,40,000ක්. එතකොට මේ තනතුරට බඳවාගෙන මේක ස්ථිර වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ කියන මාසික වැටුප් පරිමාණයට යාමේ හැකියාව තියෙනවා. ඊළඟට බඳවා ගැනීමේ සුදුසුකම් කීපයක් කතා කරලා තියෙනවා. සාමාන්‍ය අනිත් කතා කරපු හැම තනතුරකම තිබුණ ඒවා තමයි මේකේ තියෙන්නේ. අධ්‍යාපන සුදුසුකම් බැලුවොත් මුලින්ම O level නැත්නම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සුදුසුකම් ගැන කතා කරලා තියෙනවා. එතකොට සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන් එකකට ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ එහෙම නැත්නම් සී සාමාර්ථ සහිතව එකවර විෂයන් 6කින් O level වල සමත් වෙලා තියෙන්න ඕනේ. සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා විෂයන් තුනෙන් එකක් ඒ වගේම ගණිතය සහ තවත් විෂයන් දෙකකට සී සාමර්ථ්‍ය සහිතව එකවර විෂයන් 6කින් ඔයා O level එහෙම නැත්නම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ. උසස් පෙළ බැලුවොත් සියලුම විෂයන්ගෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර අනිත් සියලුම විෂයන්ගෙන් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් A level stream එකක් එහෙම නැත්නම් මේ උසස් පෙළ අංශයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඔයා මොන අංශකින් උසස් පෙළට මුහුණ දීලා හිටියත් ඔයාට ඔයා උසස් පෙළට මුහුණ දුන්න අංශයට අදාළ සියලුම විෂයන්ගෙන් ඔයා එකවර සමත් වෙලා තියෙනවා නම් ඔයාට මේ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න අධ්‍යාපන සුදුසුකම් ලැබෙනවා. ඊළඟට වෘත්තීය සුදුසුකම් ගැන කතා කරලා දෙනවා. එතකොට ජාතික වෘත්තීය කුසලතා එහෙම නැත්නම් NVQ level 5 හෝ level 6 මට්ටමේ යාන්ත්‍රික විදුලි හෝ මෙකාට්‍රොනික ක්ෂේත්‍රයේ පිළිගත් තාක්ෂණික මට්ටමේ පාඨමාලාවක් ඔයා හදාarලා තියෙන්න ඕනේ. එතකොට යාන්ත්‍රික විදුලි හෝ මෙකාට්‍රොනික කියන ක්ෂේත්‍රයන් එකක NVQ level 5 හෝ 6 මට්ටමේ පාඨමාලාවක් ඔයා හදාarලා තියෙන්න ඕනේ. එතකොට මේ කියපු අධ්‍යාපන සුදුසුකම් වෘත්තීය සුදුසුකම් වලට අමතරව ඔයාලට පළපුරුද්දකුත් තියෙන්න ඕනේ. ඉතින් පළපුරුද්ද දක්වලා තියෙන මෙන්න මෙහෙමයි. පිළිගත් කාර්මික ආයතනයක වසර දෙකක ඉගැන්වීමේ හෝ ප්‍රායෝගික පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙනවා කියලා තමයි තියෙන්නේ. එතකොට මේක අනිවාර්යම එකක් නෙවෙයි මට තේරෙන විදිහට. මොකද මේක විශේෂ සුදුසුකමක් ලෙස සලකනවා කියන එක තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේක තියෙනවා නම් ඒක ඔයාට විශේෂ සුදුසුකමක් වෙනවා මේ තනතුර වෙනුවෙන් තේරීපත් වීමට. ඊළඟට වයස ගැන කතා කරලා තියෙනවා. එතකොට ඔයාගේ වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනේ මේ කියන තනතුරට අයදුම් කරන්න ඔයාගේ බලාපොරොත්තුවක් තියෙනවා නම්. ඊළඟට බඳවා ගැනීමේ ක්‍රමය කියලා මේ ලිඛිත විභාගය ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට කලිනුත් කිව්වා සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය කියලා විෂයන් දෙකකින් ප්‍රශ්න පත්‍ර දෙකක් තමයි ලැබෙන්නේ. දෙකේම කාලය පැය ගානේ තමයි ලැබෙන්නේ. සමත් වෙන්න නම් ඔයා මේ දෙකටම ලකුණු 40 බැගින් ලබා ගන්න ඕනේ එක ප්‍රශ්න පත්‍රයකට. ඊළඟට විෂය නිර්දේශය කතා කරලා තියෙනවා. ඉතින් ඒක ගැන මම කතා කරන්නේ යන්නේ නැහැ. ඔයාලා දන්නවා සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය කියන විෂයන් වල මොනවද තියෙන්නේ කියන එක. ඊට පස්සේ කතා කරනවා යෝග්‍යතා ඇගීමේ සම්මුඛ පරීක්ෂණය කියලා. එතකොට මේ ලිඛිත තරඟ විභාගයෙන් සමත් වෙන අයව අරගෙන දුම්රිය සාමාන්‍ය අධිකාරිය විසින් පත් කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් නැත්නම් ඉන්ටර්විව් බෝඩ් එකක් යටතේ ඔයාට ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉතින් ඒ ඉන්ටර්විව් එකේදීත් ඔයාට ලකුණු 100ක් මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ලකුණු ලබා දෙන්නේ මෙන්න මේ විදිහට අතරේක අධ්‍යාපන සුදුසුකම් වලට ලකුණු 10ක් දෙනවා. පළපුරුද්දට ලකුණු 40යි. ඉංග්‍රීසි භාෂාව ප්‍රවීණතාවය හා පරිගණක හැකියාවට ලකුණු 10ක්. සම්මුඛ පරීක්ෂණයේදී වෙනවන ලබන කුසලතාවයේ ලකුණු 5ක්. අතිරේක වෘත්තීය සුදුසුකම් ලකුණු 10ක් සහ වෘත්තීය පරීක්ෂණයට ලකුණු 25ක් විදිහට ලකුණු 100ක ලකුණු ප්‍රමාණයක් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් විවෘත ලිඛිත තරඟ විභාගයෙන් සමත් වුණාට පස්සේ තමයි ඔයාලට මේ සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටින්න තියෙන්නේ. එතනදිත් මේ විදිහට ලකුණු දීමක් සිද්ධ කරනවා. ඉතින් මේ ලකුණු ලබා දෙන ක්‍රමය ගැන තවදුරටත් මෙතන විස්තර කරලා තියෙනවා ටිකක් වැඩිදුර විස්තර. එතකොට ඔයාලට ඒවා බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දේශන පැවැත්වීමේ කුසලතාවයේ පරීක්ෂා කිරීම සඳහා පැවැත්වෙන වෘත්තීය පරීක්ෂණය කියලා එකක් තියෙනවා. ඉතින් ඒකටත් මෙන්න මේ විදිහට ලකුණු ලබා දීමක් ඔයාට සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟට කතා කරලා තියෙනවා විභාග ගාස්තු ගැන. මේ ලිඛිත තරඟ විභාගයට ඔයා
මුහුණ දෙන්න නම් මේ විභාග ගාස්තු ගෙවලා මේකට අයදුම් පත්‍රය යොමු කරලා තියෙන්න ඕනේ. එතකොට විභාග ගාස්තුව සඳහන් කරනවා රුපියල් 1000ක් විදියට. ඒක අයදුම්පත් බාර ගන්න අවසන් දිනයට කලින් දුම්රිය සමාන නිධිකාරියගේ මහජන බැංකුව නගර මධ්‍ය ශාඛාවේ මෙන්න මේ කියන ගිණුම් අංකයට බැර කරලා ඒකේ රිසිට් එක එහෙම නැත්නම් ඒකේ ලැබෙන ලදුපත ඔයාගේ අයදුම් පත්‍රයත් එක්ක තැපැල් කරන්න ඕනේ. ඉතින් ඒක කරන විදිහ ගැන ඊළඟට කතා කරලා දෙනවා මේ ඉල්ලුම් කිරීමේ ක්‍රමය කියන එක. එතකොට A4 ප්‍රමාණයේ කඩදාසියක තමයි ඔයා මේක කරන්න ඕනේ කියනවා. ඒ වගේමයි කඩදාසිය දෙපැත්තම භාවිතා කරලා තමයි මේ ආයුධ පත්‍රය සකස් කරන්න ඕනේ කියන එක. ඉතින් මෙයාලා මේකට ආදර්ශ ආයුධ පත්‍රයක් දීලා තියෙනවා. ඒක ගැන මම තව ටිකකින් කතා කරන්න. අපි බලුවොත් ඉල්ලුම් කිරීමේ ක්‍රමය. ඉතින් මෙන්න මේ විදිහට ආයුධ පත්‍රය අරගෙන ආදර්ශ ආයුධ පත්‍රයට අනුකූලව හදලා ඒක නිවැරදිව සම්පූර්ණ කරලා ලියාපදිංචි තැපෑලෙන් 2025 ජූනි 30 2025 ජූනි මාසේ 30 වෙනිදාට හෝ ඊට කලින් මෙන්න මේ කියන දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තැපැල් පෙට්ටිය 355 ඕල්කට් මාවත කොළඹ 10 කියන ලිපිණයට ඔයා යවන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක ලියාපදිංචි තැපෑලෙන් තමයි යවන්න ඕනේ. ඒ වගේමයි 2025 ජූනි 30 වෙනිදාට කලින් මේක යවන්නත් ඕනේ. එතකොට ආයුධ පත්‍රයේ දාලා තියෙන ලිපි කවරේ එහෙම නැත්නම් මේ එන්ලොප් එකේ වම් පැත්තේ උඩ කෙළවරේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදේශක 3 ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත දාන විභාගය 2025 යනුවෙනුත් අනිවාර්යයෙන්ම ලියන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි මෙන්න මේ කියන දිනයට පස්සේ මෙයාලට ලැබෙන අයදුම්පත් එකක්වත් මෙයාලා බාරගන්නේ නැහැ කියන එකත් සඳහන් කරලා තියෙනවා. ඊළඟට කියලා තියෙනවා මේ අයදුම් පත්‍රය නැත්නම් ඇප්ලිකේෂන් එකේ ඔයාලගේ අත්සන අනුමත කරන්න ඕනි කියලා මෙන්න මේ කියන පුද්ගලයෝ කීප දෙනෙක්ගෙන් එක්කෙනෙක්. එතකොට මේ විදිහට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ අත්සන සහතික කරගෙන තමයි මේ අයදුම් පත්‍රය යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ අයදුම් පත්‍රය යාළ විසින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊළඟට විභාගයට ඇතුළු වීම කියන එක සම්බන්ධයෙන් කාරණා ටිකක් කතා කරලා තිනවා. ඒ වගේමයි විභාග ශාලාවේදී ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න ඔයාලට NIC එක හෝ වළංගු විදේශ ගමන බලපත්‍රය එහෙම නැත්නම් પાස්පෝර්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි සාවද්‍ය තොරතුරු සැපයීමට දඬුවම් ගැනත් මෙතන කතා කරලා තිනවා. විභාග ක්‍රමය හා විභාග මාධ්‍ය ගැන සඳහන් කරලා තිනවා. ඉතින් ඒවා ගොඩක්ම වැදගත් කාරණා නෙවෙයි. එතකොට මේ විදිහට තමයි මෙන්න මේ ගැසට් එකේ මේ තනතුරට අදාළ බඳවා ගැනීම ගැන සඳහන් කරලා තියෙන වැදගත්ම කාරණා ටික අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මේකට මෙයාලා දීලා තියෙන ආදර්ශ ආයුධ පත්‍රය. එතකොට මේ තියෙන්නේ මේ ආදර්ශ ආයුධ පත්‍රය මෙන්න මේ කියන තනතුරට ආයුධ කිරීම වෙනුවෙන්. ඉතින් ඔයාලට මම මේ ගැසට් නිවේදනය සහ ආදර්ශ ආයුධ පත්‍රය කියන දෙකම බලන්න පුළුවන් විදිහට ලින්ක්ස් දෙකක් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් ගිහින් මේ ගැසට් පත්‍රය සහ මේ ආදර්ශ ආයුධ පත්‍රය කියන දෙකම බලන්න සහ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ තනතුරට ආයුධ කරනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ආදර්ශ ආයුධ පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන මේකේ තියෙන විදිහටම ඔයාලගේ ආයුධ පත්‍රය සකස් කරන්න මේ දීලා තියෙන උපදෙස් හරියටම අනුගමනය කරලා ඔයාලගේ ආයුධ පත්‍රය සම්පූර්ණ කරන්න. ඒ සම්පූර්ණ කරලා ඔයාලට පුළුවන් මේක අර මම කලින් කතා කරපු ගැසට් නිවේදනයේ තිබුණ ලිපිනය වෙත යොමු කරන්න දුම්රිය සාමාන්‍ය අධිකාරියවරයා වෙත. ඉතින් මේ විදිහට තමයි මේ ගැසට් එකේ උපදේශක තනතුරේ 3 ශ්‍රේණිය සඳහා වන මේ බඳවා ගැනීම ගැන විස්තර කතා කරලා තියෙන්නේ. ඒතකොට මම හිතනවා මේකේ වැදගත් හැම කාරණයක්ම මම කතා කරා කියන එක. ඉතින් මේ අවුරුද්දේ මුල ඉඳලම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ එක එක තනතුරු වලට බඳවා ගැනීම සිද්ධ කරනවා විටින් විට. එතකොට මේ අවුරුද්දේ මුලදීම රේල්වේ ගාඩ් සහ එන්ජින් ඩ්‍රයිවර් කියන තනතුරු දෙකටම බඳවා ගැනීම කරා. එතකොට ඒවත් මම රේල් ඔෆ් පර්ල් YouTube channel එකේ කතා කරලා තියෙනවා. ඒ වගේම මේ ගිය මාසේ බඳවා ගැනීම සිද්ධ කරා රේල්වේ ටෙක්නීෂියන් තනතුරට. ඉතින් මේ මාසෙදී නැත්තම් මේ ජූනි මාසෙදී බඳවා ගැනීම සිද්ධ කරනවා. මේ විදිහට උපදේශක තනතුරට නැත්තම් ඉන්ස්ට්‍රක්ටර් කියන තනතුරට. ඉතින් මේ වීඩියෝස් වලත් මම කතා කරා අපිට තවත් ඉදිරියේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු ගැසට් වෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්. එතකොට මේ තනතුර ගැන මෙන්න මේ කාරණා ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා වැදගත් වෙන හැම කාරණයක්ම මම කතා කරා කියන එක. ඔයාලට මේ තනතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේමයි වීඩියෝ එකට ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. රේල් ඔෆ් පර්ල් YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැම්ම subscribe කරලා තියාගන්න. මොකද මේ විදිහටම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉඳන් ශ්‍රී ලංකා රේල්වේ එකට අදාළ විස්තර ගොඩක් සහිත වීඩියෝ මම අරගෙන යනවා රේල් ඔෆ් පර්ල් YouTube channel එකෙන්.